මගේ වැඩිම කාලයක් කියලා ගත්තා. එක්සෑම් එකට මාස දෙකක් තියලා මම සමස්ත ලංකා තරග ගියා. මම නටන්න පුළුවන් හැමතැනම නටුවා. අන්තිමට කොහොමද රත් වෙනවා. අනේ සර් හරි හොඳයි. සර්ගෙන් මම එකපාරක්වත් ගුටි කාලා නැහැ. අවුරුදු 4ක් විතර හිටියා. එකපාරක්වත් ගුටි කාලා නැහැ. ඕනම සබ්ජෙක්ට් එක කියන එක එපාම වෙලා යනවා. මෙයා තමයි මේ දැනට මගේ ක්ලාසස් වල මගේ වැඩිම කාලයක් කියලා ගත්තා. 10 වසරේ ඉඳන් 13 වසර වෙනකම් ආවා. මෙයාටත් ඕනුනේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න ඩාන්සින් වලින්. ඉතින් එයාගේ ඇචීව්මන්ට් එක අරගෙන තියෙනවා පාන්දුර බාලිකාවකට ගිහිල්ලා ඔන්න පාන්දුර බාලිකාවෙන් එයා සිලෙක්ට් වෙලා තියෙනවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට. එයා රෙඩි වෙච්ච වීඩියෝ වලට කේ. මම ජනින්දි මනොල්ලයා. සර් කිව්වා වගේ මම මුලින්ම ප්‍රින්සස් එකේ ඉඳලා ඊට පස්සේ මම A-levels වලට සර්ගේ බලකිරීම මතම දාපන් කියලා වෙන ඉස්කෝලේකට ගියා කොහොම හරි පාන්දුර බාලිකාවට. ඒකට සිලෙක්ට් වුණා. ඉතින් ඒකෙන් මම A-levels කරා. මම කරේ ඩාන්සින්, මීඩියා, පොලිටිකල් කියන සබ්ජෙක්ට් තුන. මගේ සෙට් එක 1.1 තියෙනවා. ඉතින් මම සර්ව සම්බන්ධුනේ විදිය කිව්වොත් මම 10 වසරේ ඉඳන්ම ඉතිහාසයට පන්ති ආවේ සර්ගේ. ඉතින් මම දන්නවා සර්ගේ වැඩපිළිවෙල කොහොමද, සර් වැඩක් කරන්න ගත්තොත් කොහොමද කරන්නේ, ඒ විශ්වාසය මට අනිවාර්යෙන් තිබ්බා. ඉතින් රිසල්ට් ආවේ කියන්නේ ඕලෙවල් රිසල්ට් ආවට පස්සෙත් මම සර් ගාවට ගියාම සර් මං කිව්වා සර් මට මෙහෙම අයිඩියා එකක් තියෙනවා මට මෙහෙම ඩාන්සින් වලින් යන්න ඕනේ. ඔතන තමයි සර් මට මේ සබ්ජෙක්ට් ටික කරපන්. මාරෙන් ඔබට කරලා දෙනවා කොහොම හරි බෑ කියලා දෙයක් නැහැ. එහෙම කියලා කොහොම හරි මම පොලිටිකල් සබ්ජෙක්ට් එක තෝරගෙන මම දන්නවා කොහොම සර්ගේ පසුවිපරම දවස රචනා ප්‍රශ්න අපිව මරවන්න පුළුවන් හැම විදියකම මරවනවා ලියනවා එකම ප්‍රශ්න දෙපාර තුන් පාර ලියවනවා. ඉතින් මම ඒ වැඩ පිළිවෙල දන්නවා සර්ගේ. ඒක අපිට සමහරක් වෙලාවට කරදරයක් කියලා හිතනවා ඇති නේ. උනාට දැන් අපිට තේරෙනවා විභාගේ ලියන්න එක්සෑම් එක ලියන්න ගද්දි අනේ මේ ප්‍රශ්න අපි ලියලා තියෙන ඕන තරම් අපිට හුරුව තියෙනවා ලියන්න පුළුවන් බය නැතුව එහෙමයි කියලා. මම වැඩ කරව කිව්වොත් මමත් අර ඩිවෝන් අයියා කිව්වා වගේ එහෙම මේ එදිනෙන් දාවනේ එහෙම කරපු ළමෙන් නෙමෙයි. හැබැයි මම මුල ඉඳන් සර්ගේ ක්ලාස් එකට පළවෙනි දවසේ ඉඳන් මම මාව ළමේ. දෙන ඒ කියන්නේ එදා කිව්ව වැඩේ සතිය තුල මම සාමාන්‍යයෙන් ඔළුවට දාගත්තා. ඉස්කෝලේ මම හැමදාම ගිහපු ළමෙක් ඉස්කෝලේට ගියා. සර්ගේ ක්ලාස් උත් ආවා. සර්ගේ ක්ලාස් කට් කරෙත් නැහැ එහෙම. මට එන්න බැරි වෙන අවස්ථා තිබ්බා. මම එක්ක කලින් ක්ලාස් එකට ගියා නැත්තම් අපි මගේ යාළුවෝ එයා හරියම අපිට රෙකෝඩ් කරලා දෙනවා. වොයිස් එක කියන ඒවා රෙකෝඩ් කරගෙන අපි ගෙදර ගිහලා අහගෙන අපි කරා. මග හැරගත්තේ නැහැ. මොකද මග හැර ගන්නවා කියන්නේ හරිම පාඩුවක්. පැය 6ක විතර පන්තියක අපරාධේ. මෙතනින් ඉන්නවද කවුරු හරි සෞන්දර්ය සබ්ජෙක්ට් කරන කට්ටිය? අනේ මන්නම් කියන්නේ කරනවා නම් සමහරක් අය කියනවා තරඟ යන්න එපා, කාලේ යනවා, අපරාධ. අනේ නැහැ, එහෙම නැහැ. ඒව වටිනවා. මොකද එක්සෑම් එකට මාස දෙකක් තියලා මම සමස්ත ලංකා තරඟ ගියා. ඒව හරියට කරා. මම නටන්න පුළුවන් හැමතැනම නටුවා. ඉස්කෝලේ නටුවා, BMI දේශන නටුවා, ඔක්කොම කරා. ඒවා එක්සෑම් මේකද ඒවා වටිනවා නංගි. සහතික අනිවාර්යෙන් ඕනේ. මොකද කොච්චර ඉසෙට් එක තිබ්බත් කොච්චර රිසල්ට් එක තිබ්බත් වැඩක් නැහැ. ඔයාලා ගාව සමස්ත ලංකා සර්ටිෆිකේට් එක නැත්තම් ඒ කියන්නේ අඩුම තරම් ප්‍රොවින්ස් වශයෙන් ඔයගොල්ලෝ ෆස්ට් උන එකවත් අනිවාර්යෙන් ඕනේ. අන්තිමට කොහොමද රත් වෙනවා මේ එක්සෑම් එක ඔයගොල්ලෝ දැන් ඔහොම හිටියට. ඉතින් සර්ව විශ්වාස කළා ඔයගොල්ලෝ මේ ක්ලාස් එකට ආව මං කියන පොලිටිකල් වලට ආව හොඳම තැන කියලා ඔයගොල්ලෝ. ඒ ගැන මම ඕන තැනක ප්‍රූව් කරලා කියනවා. සර් හරි හොඳයි. ඕන දෙයක් කියලා දෙනවා. රෑට උනත් අනේ සර් මේක කියලා දෙන්නකෝ කියලා කිව්වොත් අනිවාර්යෙන් කොහේ හිටියත් වොයිස් එකක් දානවා. ඒ වගේම තමයි එක්සෑම් එක වෙලේට මොන පේපරේ ආවත් ඔයාලා ඔයාලගේ මයින්ඩ් සෙට් එක හදාගෙන යන්න හොඳට ෆේස් කරන්න. මොකද අපේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් වෙනස් වුණා. සමහර ප්‍රශ්න ඒ කියන්නේ ගොඩක් ඒවා කඩලා ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ ගැටුම් එහෙන ඒවා තිබ්බේ. ඒක ලකුණු 10කට වගේ ඇවිල්ලා තිබ්බේ. ඒ වගේ ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔයාලා ඒ වගේ එන වෙලාවට මයින්ඩ් සෙට් එක හදාගන්න. ඉතින් ඒ හැම දෙයකටම ඔළුව හදාගෙන දැන් මම ඩාන්සින් තමයි මට මුලින්ම තිබ්බේ. ඒතනින් වැටුණා කියලා මම ඉතුරු සබ්ජෙක්ට් අතහැරියේ නැහැ. ඊළඟට මට පොලිටිකල් තිබ්බේ. මම කරගත්තා. හරි ඒක දැන් ඉවරයි කියලා. ඔයාලත් ඒ වගේ හරියට කරන්න, වැඩ ටික හරියට කරන්න, පේපර්ස් ටික අනේ රචනා ප්‍රශ්න හොඳට ලියන්න. ප්‍රශ්න එකම එක දෙපාරක් තුන් පාරක් වුණත් කමන්නේ ලියන්න. ඕගොල්ලෝගේ එක්සෑම් කාලයේදී ඒ වකවානුව තුළදී රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඒකට ගැලපෙන ප්‍රශ්න එනවා සාමාන්‍යයෙන්. ඒවා පොඩ්ඩක් මේව කරන්න. ඔයාලත් සර් කිව්වා වගේ මේවා එන්න පුළුවන් කියලා හදන්න. පාස් පේපර්ස් කරන්න. ඔතන ඔයාලට තේරෙනවා අනුමාන මොනවාද එන්න පුළුවන් අනුමාන කියන මමත් හැදුවා. ඒතර ඒ වගේ ඒවා කරන්න. ඉස්කෝලේ යන්න සර්ටිෆිකේට් ටික එකතු කරගන්න. සෞන්දර්යයන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒව ඕනේ. වැඩ ටික හොඳට කරගන්න ඔයාලා ඔක්කොම පුළුවන්. ඔයාලටත් කවදා හරි දවසක මෙතනට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. සර් කිව්වා වගේම
මං සර්ගේ පරණම ගෝලයා දැනට හිටපු සර්ගේ මං එකපාරක්වත් ගුටි කාලා නැහැ අවුරුදු 4ක් විතර හිටියා එකපාරක්වත් ගුටි කාලා නැහැ මම වැඩ ටික කරගෙන ගියා මං හිතන්නේ ගුටි කාපොත් නැති එකම ළමයා වෙන්නේ නැති ඔච්චර අවුරුදු ගාණක් ඉඳලා ඉතින් වැඩ ටික කරන්න මොකද සර්ගේ පැත්තෙන් සර් දෙන්න පුළුවන් 100%ක් අනිවාර්යෙන් දෙනවා ඒක ඔයාලට තේරෙනවා ඇති ඔයාලට කරන රිවිෂන් ටියුට් ඒවත් එක්ක මුලින්ම සර් ටියුට් එකේ සමහරක් ළමයි කියන සර්ගේ ටියුට් එක මදි අරකයි මේකයි කියලා අනේ එහෙම නැහැ සර්ගේ ටියුට් එකෙන් තමයි මමත් ඔලුවට දාගත්තේ මොකද මුලින්ම හැලි දුන්නොත් අපිට ඔක්කොටම සබ්ජෙක්ට් එක කියන එක එපාම වෙලා යනවා සර් හරි ගාන්ට ඒක මුලින්ම දීලා ඊට පස්සේ රිවිෂන් එකෙන් අපිට ඔලුවට දැම්ම කරුණු මෙන්න මේවයි කියලා තීරයක පාඩම් කළා තමයි මම අමතර කරුණු ගත්තේ රිවිෂන් එකෙන් කියවලා අනිත් එක තමයි විශේෂම දේ ඔයාලට ආවේනික යුනික් පාඩම් කරන මෙතඩ් එක හොයාගන්න. ඉතින් හොඳට එක්සෑම් එක ලියන්න. තව මාස 4යි දැම්ම ඉඳන්ම වැඩ ටික කරන්න. ඔයාලා හැමෝටම කැම්පස් යන්න පුළුවන්. ඉතින් සෞන්දර්ය කරන අය මේ විදියට සර්ටිෆිකේට් එක එකතු කරගන්න මම කිව්වා වගේ. එහෙම තමයි ඔයාලා ඔක්කොටම හොඳ අනාගතයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.